ඉතින් කොහොමද අද ඔයගලන්ට ඔක්කොට ලයිබ්‍රරි කාලගුණයක් කියලා මම හිතනවා. මට ගොඩ දවසකින් තමයි මම මේ කවියක් ගැන ඔයගලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒකත් මට අපේ නංගි කෙනෙක් මේ පියුමි නංගි තමයි මට කිව්වා කියවාට මේ කැමති කවියක් ගැන කියන්නකෝ කියලා මේ මතක බණ පොතේ. ඉතින් මම 49 වෙනි කවිය ගැන කියන්න හිතුණා. මොකද ඒක මේ ඉඩෝරයක් ගැන කියන කතාවක් හින්දා ඔන්න අහගන්න. 49 වෙනි කවියම ටොපික් එක. හෙට ඉඳන් හුරු වෙන්න වෙයි ඉඩෝරයට. මේ කතා වස්තුව තමයි ඔන්න අහගන්න. අහම්බෙන් හමු වූ අහම්බුවක් වෙන්නු තම පැරණි පෙම්වතියගේ විවාහයට සහභාගී වීමට ඔහුටද සිදු විය. මේ ඔහුගේ හදවතේ වේදනාවයි. ඉතින් අපේ ආදර කතා අපිට හම්බ වෙන්නේ හම්බෙකින් වෙන්න පුළුවන්. එතකොට හම්බෙකින් අපිට අපේ ආදර කතා හම්බුනහම ඒ ආදර කතාව හදිස්සියේ හරි වෙන්න සිද්ධ වුණොත් වෙන වෙලා අපිට ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ විවාහයට අපිට සහභාගී වෙන්න සිද්ධ වුණොත් අපිට දැනෙන හැඟෙන දේ ගැන මේ කවියෙන් කියලා තියෙනවා. පොඩ්ඩක් අහගමු. අහම්බෙන් හම්බුණු කෙනෙක් ගැන තාමත් මතක මරවනවා මා ඇගේ රුව තාමත් මගුල් බෙර හැඩ වෙද්දි නුඹේ හිත ගාවත් රත්තරනේ මගේ පපුව දෙවෙයි හැමදාමත් ඉඩකඩක් නැති උවක් පෝරුවේ අපට හදවතක් තියෙනවා තවම උඹේ නමට හිතර දුක දැනුණු තින් දවසකදී උඹට මගේ පපුව තියෙනවා අඬන්නට නුඹට ඉස්සරම දෙව්වේ ඒ හුරතල්ම වචන ආයෙමත් නොහැසුණත් මතක ඇත හොඳට ආදරෙන් පෙරදුනත් පැන්නේ නැහැ උඹට විදවීම උරුම ඇති කරපු පෙර පවට මැයි මලු පරවි පිපි පරවි වැටිලා බිමට ගස්වලත් මල් පිපුණේ නැහැ අවාරෙට වෙයි වැහැලා ඉවර ඇරි දැන් මගේ ලොවට හෙට ඉඳන් හුරු වෙන්න වෙයි ඉඩෝරේට. ඉතින් එයාගේ පෙම්වතිය බැඳලා ගියා පෝරුවේ ඉන්නවත් දැක්කා. එයාට දුකක් හිතුණට ඒක එයා හදවතේ තියාගත්තා. එයා අර එයාගේ පෙම්වතියගේ සාමියට ඇඟෙව්වත් නැහැ එයාගේ පෙම්වතා කියලා. එයා ආදරය කළා කියලාවත් එයත් එක්ක යාළුලා හිටිය කියලාවත් ඇඟෙව්වේ නැහැ. ඒ තමයි අතීතයේ කාලේ ආදරවන්තින්ගේ හැටි. මේ වර්තමානයේ ඉඩි සෑහෙන්න වෙනස්. තමන්ගේ පෙම්වතිය පෝරුවේ ඉන්නව දැක්කොත් තමන් එක්ක හිටපු විදිය ඔක්කොම ඒ මනුස්සයට කියලා ඒ ජීවිතේ විනාශ කරන්න ගොඩක් කට්ටිය බලන් ඉන්නේ. ඒ වුණාට මේ පෙම්වතා හැම නැහැ. තමන්ගේ පෙම්වතියගේ ආදරේ ළඟ තියාගෙන කවදාද තමන්ගේ පෙම්වතියට එන්න ඕනේ කියලා හිතුනොත් තමන් ගාවට එන්න කියා වගේ ආරාධනාවක් එක්ක එයාගේ දුක තනියෙන් දරාගෙන එයා ජීවිතේ තනියෙන් විඳින්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒක තමයි මේ කතාවේ තියෙන්නේ. ආයෙත් කවගෙන් නැවත දවසක හම්බෙමු.